නීතියයි ඔබයි. සමාජජාලා ඔස්සේ සිදු කරන මානසික හිංසනයන්ට ගත හැකි නීතිමය පියවර මොනාද. සමාජ මාධ්‍ය හරහා තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඇනොනිමස් බුලින්. අනිත් ප්‍රශ්නය තමයි පොලිසි මේ බුලින් කියන සංකල්පය දන්නේ අඩුවෙන්. තුන්වෙනි කාරණාව තමයි මේ බුලින් සම්බන්ධයෙන් තියෙන නීතිය තමයි සයිබර් අපරාධ නීතිය, කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් එක. එතකොට සයිබර් හැරස්මන්ට්ස් කියන සංකල්පය යටතේ තමයි මේ බුලින් කියන කතාව එන්නේ. එතකොට මේ සයිබර් බුලින් යටතේ නඩු දැමීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා, අපරාධ නඩුවක්. මොකද නීතිමය පරාසය අඩුයි. නමුත් අපේ රටේ තියෙන්නේ කොමන් ලෝ එකක්. පනතේ මොන දේ තිබ්බත් විනිශ්චයකාරවරයෙකුට පුළුවන් නීතිමය තත්ත්වයක් ගෙන එන්න. ඒ වගේම බුලින් කියන එක විශාල පරාසයක යෙදෙන එකක්. එකක් තමයි මෙන්ටල් හැරස්මන්ට්, අනිත් එක තමයි සෙක්ෂුවල් හැරස්මන්ට්, සෙක්ස්ටිං, ඩොක්සිං. ඒ වගේ මහ විශාල පරාසයක තියෙනවා. ඉතින් අපිට අපේ පොලිසිය හෝ CID එක හරියටම දැනගෙන ඉන්න ඕනේ මේ බුලින් කියන එක යටතට මේ කටයුත්ත එනවද කියලා. අනිත් ප්‍රශ්නේ තමයි ඇනොනිමස් අයිඩෙන්ටිටීස්. එතකොට අපිට සිද්ධ වෙනවා සයිබර් ෆොරන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා කවුද මේ ඇනොනිමස් කෙනා, මේ කවුද තමන්ගේ නම ඉදිරියට ගේන්නේ නැතුව මේ බුලින් කරන කෙනා කියලා හොයාගන්න. ප්‍රායෝගිකව ගන්නකොට සයිබර් බුලින් ලෝ එක තිබ්බට අපිට ඔප්පු කර ගැනීමේ භාරයක් සහ ඔප්පු කර ගැනීමේ ප්‍රශ්නයක් පැනනගෙනවා. නමුත් අපිට ඇනොනිමස් බුලින් වලදී වුණත් ඒ ඇනොනිමස් අයිඩෙන්ටිටි එක අඳුරා ගන්න බෑයි කියලා එකක් නැහැ. ඊට අමතරව මේ පරිගණක අපරාධ නීතිය අපිට ඉඩ සලස්සනවා අපිට සිද්ධ වුණ මානසික හානිය වෙනුවෙන් වන්දි ලබා ගන්න පුළුවන් සිවිල් නඩුවක් දාලා. ඉතින් ඇත්තටම කියනවා නම් ගොඩක් අය හිතන් ඉන්නේ මේ ඇනොනිමස් විදිහට බුලී කරොත් එහෙම අපි වහුවෙන්නේ නැහැ කියලා. අපි වහුවෙනවා. හරි නීතිඥයෙක් මාර්ගයෙන් හරි ඉන්වෙස්ටිගේෂන් එකක් යටතේ මේ නඩුව කරගෙන ගියොත් අනිවාර්යෙන් ඇනොනිමස් අයිඩෙන්ටිටි එක අඳුර ගන්න පුළුවන්.